Hi guys. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල අපිට වාහන ආනයනය කරනවා. ඉතින් ආනයන සීමා ලීඩ් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය වාහන ගන්නත් හොයනවා. ඉතින් මේකත් එක්ක ගොඩක් අය කතා වෙන මාතෘකාවක් තමයි මේ ජපානයෙන් එන වාහන ඇත්තටම බ්‍රෑන්ඩ් නිව්ද නැත්නම් රීකන්ඩිෂන්ද කියලා. ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මාත් ඔය ගැන පොඩ්ඩක් හෙව්වා. ඉතින් ඒ හොයලා මට හම්බුණු විස්තර ටික අද ඔයගලන්ට එක බෙදා ගන්න තමයි මම හදන්නේ. ඉතින් මීට අමතරව තව ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලාත් මම කියනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන් කියන්නේ. ඒ වගේම බ්‍රෑන්ඩ් නිව් එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් බ්‍රෑන්ඩ් නිව් කියන්නේ කියනවත් වගේම ඒ මැනුෆැක්චරර් එකෙන් කෙලින්ම එක්ක අපිට එන්න ඕනේ. නැත්නම් එහෙ ඔතොරයිස් ඩීලර් කෙනෙක් කරහා අපිට එන්න ඕනේ. ඉතින් එහෙම නැති ඒවා තමයි මේ රීකන්ඩිෂන් කියලා කියන්නේ. ඉතින් රීකන්ඩිෂන් කියන්නේ ගොඩක් වෙලාවට එහෙදී පොඩ්ඩක් පාවිච්චි කරලා අපිට ඒ කියන්නේ එහෙන් එක්ස්පෝර්ට් කරන ඒවා. එහෙම නැත්නම් එහෙ ඔක්ෂන් තියෙනවා. ඔක්ෂන් through ලංකාවට ගෙන්නන ඒවා. ඉතින් ওই දෙක තමයි වෙනස. ඉතින් අපි කොහොමද ඇත්තටම මේක බ්‍රෑන්ඩ් නිව්ද රීකන්ඩිෂන්ද කියලා බලාගන්න කියලා තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් මම ඒක පොඩක් පොයින්ට් ෆෝම් ලියාගෙන තාම ඔයගලන්ට මිස් වෙන්නේ නැතුව කියන්න. ඉතින් අපි බලමු කොහොමද මේ බ්‍රෑන්ඩ් නිව් එකක් හොයන්නේ කියලා. ඉතින් මුලින්ම කියනවා නම් මේක රෙජිස්ට්‍රේෂන් හිස්ටරි එක බැලුවොත් අපිට පුළුවන් මේක බ්‍රෑන්ඩ් නිව්ද රීකන්ඩිෂන්ද කියලා බලන්න. මොකෝ ජපානයෙන් වාහනයක් එක්ස්පෝර්ට් කරද්දී ඒක රෙජිස්ටර්ඩ් එකක් නම් ඒක non registered ඒක ඩීරෙජිස්ට්‍රේෂන් කරන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම රෙජිස්ටර්ඩ් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ඕනර්ස්ලා පාවිච්චි කරනවා. ඒක ඊට පස්සේ ඩීරෙජිස්ට්‍රේෂන් කරලා තමයි එක්ස්පෝර්ට් කරන්නේ. ඉතින් අපිට පුළුවන් මේක ඇත්තටම මේ සර්ටිෆිකේට් ටික බලන්න එක්ස්පෝර්ට් සර්ටිෆිකේට් එකෙන්. ඉතින් ඒකේ තියෙනවා නම් මේක ඇත්තටම රෙජිස්ටර්ඩ් කරලා කියලා මේක කලින් පාවිච්චි කරපු වාහනයක්. ඒ වගේම තමයි ජපානයේ through අපිට ගන්න පුළුවන් විශේෂ සහතික දෙකක් තියෙනවා. එකක් තමයි මේ ජපාන් එක්ස්පෝර්ට් සර්ටිෆිකේට් ඩිග්‍රී කියන එක. ඒකිනුත් අපිට හොයාගන්න පුළුවන් මේ වාහනේ ඇත්තටම කලින් පාවිච්චි කරලා තියෙනවද නැද්ද කියලා. ඒ වගේම තියෙනවා තව සහතික දෙකක්. ඒක තමයි එකක් ගත්තොත් ඒක Japan Used Motor Vehicle Exporters Association එකෙන් නිකුත් කරන සහතිකය. ඒ වගේම අනිත් එක තමයි Japan Auto Appraisal Institute. ඕකෙන් නිකුත් කරන සහතිකය. ඉතින් මේකෙන් නිකුත් කරා නම් සහතිකයක් අනිවාර්යෙන් ඒක used vehicle එකක්. ඉතින් අපි වාහනයක් ගන්නවා නම් අපිට පුළුවන් අපි ගන්න බයර්ගෙන් අහන්න මේ සර්ටිෆිකේට් එක තියෙනවද? ඇත්තට මේගොල්ලෝ ඉෂුව කරන්න මදිකමක් වගේ දක්වනවා නම් අපිට හිතා ගන්න පුළුවන් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම නැතුව ඒගොල්ලෝ කෙලින්ම දෙනවා නම් අපිට ඇත්තටම වාක්‍යයක් ඇතුව ගන්න පුළුවන් මේක බ්‍රෑන්ඩ් නිව් වාහනයක් කියලා. ඒ වගේම අනිත් එක තමයි මයිලේජ් එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මයිලේජ් කියන්නේ කිලෝමීටර් ගාන. සාමාන්‍යයෙන් නම් මේක 100ට අඩුයි වගේ නම් අපිට කියත හැකි මේක බ්‍රෑන්ඩ් නිව් කියලා. මොකෝ 100ට අඩු කියලා ගන්නේ සාමාන්‍යයෙන් ඔක ෆැක්ටරි ටෙස්ට් එකට සහ ෆැක්ටරියෙන් සේල් එකට ෆැක්ටරියෙන් පෝට් එකට වගේ වාහනේ එද්දී පොඩි මයිලේජ් එකක් ඇඩ් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය 100ට වඩා වැඩි වෙන්න බෑ. 100ට වඩා ඒ කියන්නේ ඇවරේජ් එක ගත්තොත් සාමාන්‍ය 100ට වැඩි වගේ කියන්නේ මේ ගොඩක් කාලවට පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. අනිත් කාර්යයෙන් තමයි වාහනේ මැනුෆැක්චරින් ඩේට් එක. ඉතින් මේ මැනුෆැක්චරින් ඩේට් එක බලලා අපිට කියත හැකි මේක ඇත්තටම බ්‍රෑන්ඩ් නිව්ද රීකන්ඩිෂන්ද කියලා. ඉතින් මැනුෆැක්චර් ඉයර් ගත්තොත් මොඩල් ඉයර් එක වාහනේ ගහලා තියෙනවා. අපිට ඒකෙන් උනත් හොයාගන්න පුළුවන් මේකේ මැනුෆැක්චරින් ඩේට් එක කවද්ද කියලා. අනිත් එක තමයි මේ චැසි නම්බර් එක. ඉතින් ඒක ගහුවාම ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ෂන් මේ වාහනේ ප්‍රොඩක්ෂන් ඩේට් මොකද්ද සහ අනිත් ඩීටේල්ස් හොයාගන්න පුළුවන්. ඒ වගේම වෙබ්සයිට්ස් තියෙනවා මේක ගහලා අපිට ජපානයේ මේක ඔක්ෂන් කරපු වාහනයක්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන් විදි. ගොඩක් වෙලාවට මේක වෙනස් කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් අපි සලකන්නේ මේක ඇත්තට වෙනස් කරන්නේ නැතුව අපිට හම්බුණා කියලා හිතලා තමයි අපි මේක බලන්නේ. ඉතින් චැසි නම්බර් එක ඇත්තට මා තරම් හිටියේ නෑ මේක. චැසි නම්බරේ එන්ජින් බේ එකේ වගේම තවත් තැන්වල තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන වාහනයක තැන් දෙක තුනක චැසි නම්බර් ගහලා තියෙනවා කියලා. ඉතින් අපි බලන්න ඕන මේ තැන් දෙක තුනේම එකම නම්බරේ තියෙන්නේ කියලා. සමහර වෙලාවට එන්ජින් එකේ වෙනස් කරලා අනිත් තැනේ වෙනස් නොකර තියෙන්න පුළුවන්. ඉතින් මේ තැන් ඔක්කොම බැලුවම අපිට හිතා ගන්න පුළුවන් ඇත්තටම එකම නම්බරේ තියෙන්නේ කොහොමද කියලා. මං හොයලා බැලුවාම මට හම්බුණා චැසි නම්බර් සාමාන්‍ය ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා වින් ස්ක්‍රීන් එක කිට්ටුව. එන්ජින් බේ එකේ තියෙනවා ඩ්‍රයිවර්ස් සයිඩ් ඩෝ ෆ්‍රේම් එකේ තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රයිවර් ගේ පැත්තේ දොරේ තියෙනවා
රෙජිස්ට්‍රේෂන් ඩොකියුමන්ට් වල තියෙනවා ඒ වගේම බූට් එකේ තියෙන්න පුළුවන් කියලා. ඔය ටැම් පහෙන් ගොඩක් වෙලාවට තැන් දෙකක වගේ මේ චෙසි නම්බරේ ගහලා තියෙනවා. අනිත් එක තමයි ඔක්ෂන් රිපෝට් එක. ඉතින් ඔක්ෂන් රිපෝට් එකක් තියෙනවා නම් ඇත්තටම මේ වාහනය එහෙ රෙජිස්ටර්ඩ් කරලා මෙහෙට එව්ව එකක්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති ඔක්ෂන් වල කොහොමද මෙච්චර හොඳ වාහන තියෙන්නේ කියලා. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මම ඒ ගැනත් තව වීඩියෝ එකක් කරනවා. ඔයගොල්ලෝ එකත් බලන්න කියලා මම කියනවා. ඒ හේතු කිහිපයක් තියෙනවා. ඒන තමයි මේ ජපානයේ යූස් කරපු වාහන වුණත් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් නොවුනට ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් වගේ හොඳ තත්ත්වයේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ අපි ගන්න වාහනේ බ්‍රෑන්ඩ් නිව්ද රීකන්ඩිෂන්ද කියලා අපිට අපේ ඩීලර් through බලත හැකි. ඒ කියන්නේ හොඳ නමක් දිනාගත්ත ඩීලර්ස්ලා ඉන්නවා ලංකාවේ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් සාමාන්‍ය ගොඩක් අපිට ගැරන්ටි කරත හැකි. ඒ වගේ අය throughද ගන්නේ කොහොමද ගන්නේ? ඒ ගන්න තැන අනුවත් අපිට හිතා ගන්න පුළුවන් වාහනේ මොන වගේද කියලා. ඒ වගේ වාහනේ කන්ඩිෂන් එක අපිට බලලත් කීයද හැකි සාමාන්‍යයෙන් කොහොමද වාහනේ බ්‍රෑන්ඩ් නිව් වගේද යූස්ඩ් එකක්ද ඒ වගේ කියලා. මම ඒ ගැනත් තව වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේවා මුකුත්ම නැතුව වාහනේ විතරක් බලලා අපිට පුළුවන්ද කියලා ඒක බ්‍රෑන්ඩ් නිව්ද රීකන්ඩිෂන් එකක්ද කියලා කියන්න. ඉතින් ඒ වගේම කස්ටම්ස් එකේ මේගොල්ලෝ වාහන එක්ස්පෝර්ට් කරද්දී කස්ටම් ඩොකියුමන්ට්ස් ටික හදනවා. අපිට ඒකත් ඉල්ලගෙන බලත හැකි. ඒතකොට ඒක ඇත්ත ඩීටේල්ස් දාන්නත් ඕනි. ඒක through අපිට හිතා ගන්න පුළුවන් මේක ඇත්තටම අපි කියන්නේ චැසි නම්බරය මේ ඔක්කොම බලලා ප්‍රොඩක්ෂන් ඩේට් බලලා මේක ඇත්තටම බ්‍රෑන්ඩ් නිව්ද රීකන්ඩිෂන්ද කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ මොකක් හරි දෙයක් ගන්න නැති කියලා. ඒ වගේ මීට අමතරව ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලාත් මම කියනවා. එතකොට මේක බලන අනික් කැටත් ඒක දැනගන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේ ජපානයේ කොහොමද මෙච්චර හොඳ වාහන ඔක්ෂන් කරන්නේ සහ මේ මුකුත්ම ඩීටේල්ස් නැතුව අපි කොහොමද වාහනය බ්‍රෑන්ඩ් නිව්ද කියලා බලන්නේ කියන වීඩියෝ දෙකක් මම ඔයගලන්ට ගේනවා. ඒ දෙකත් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.